පොල් තෙල් පාන දැල්ලා පත්තු කරන්න එන. පොත්තේ දරගෙනක ඉද හඳුන් කුරුත් එක්ක මම මියුසික් දෙන්නද එපා බා ඒක එපා ඒක එපා සාදු 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 හරි මං හිතනවා මෙතන ඉන්න ඔක්කොම ටැග්ගල අරන් ඇප්ලිකේෂන් එන්න. දාලා ඇති දාන්න ඇප්ලිකේෂන් දාලා නැත්තම් දැම්ම දාන්න ප්‍රොෆෙසර් සර්විස් තත්ත දැම ඒ පාට ඔව්. හරි. සෙවනී ස්ටාර්ට් එකක් දැම්මද මෙහෙමයි මාස් වෙන්නේ සේවකෙන් එතකොට. අයියෝ මෙහෙමයි වෙන්නේ එතකොට දැන් අපේ කට්ටිය කී දෙනෙක් ඉන්නවද මෙතන? ඕඩියන්ස් 11ක් ඉන්න උඩ 10ක් එතන ඉන්නවා. ඉන්නවා 11යි 11යි නේ. ඔයාලා කරගෙන යනකොට විනාඩි 5ක් පස් දෙන්න. තියනවද? ඔව් දැම්ම ඔය විනාඩි 5ව මොකද ගන්න යන්නේ? පස්සේ කියන්න එපා මොකුත් අනිත් පාර රීස්ටාර්ට් එකක් දානවා කියන්න ප්‍රොෆෙසර් මම ඔක්කොම කලින් අයින් වෙන්න මගේ PC එකත් එක්ක කළු වෙලා ගියා ඒක ඕපන් කරා ඔඩියන්ස් එකේ 8ක් ඉන්නවනේ 8ක් ඉන්න. මේ අපි පටන් ගමු නේද මේ මීටින් එක වෙලාව නාස්ති කරන්න නැතුව පටන් ගත්තා නෑනේ. ඔව් නම මාරත් හැබැයි මේ ඉවෙන්ට් එක දාලා තියෙන 9:30ට තාම 9:25 හරි හරි ඉතින් කමන්නේ නැටි එතකත් කට්ටියට ටයිම් එකක් දෙමු. කට්ටිය ඉන්නවා නම් තව ගෙන්න ගන්න ඉක්මනට. ඔව් ඔව් විනාඩි දෙන්න. 5කින් මීටින් එක පටන් ගන්න. ඔයාලා- ඊට පස්සේ ඔයාලා ඔයාලා ඔක්කොම උඩට මේ RP එන්න. ඊට පස්සේ සින්දුවක් කියන්න ඕන. ඔව් එන්න එක ප්‍රශ්නයක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ මම මයික් එක ඩී කරගන්න නැහැ සින්දුවක් කියන්න. ඔව් මම සින්දුව කියනවා ඔයාලා උඩට ආවන් පස්සේ කියන්න එපා. චාන්ස් කෑලි තමයි යේ අපි එහෙම සින්දු අඩෝ මේ ටික්ටොක් ලයිව් එකක් වගේ තිනේ බං අර යට ඉඳන් බලන්න කියන්න බනේ මේ ඇත්තටම ඔයාලා මේ දාන්න ඉන්නවා තව විනාඩි 5ක් තියෙනවා කී දෙනෙක් ඉතින් ඒ ඔව් ලැජ්ජයි බං මට මම මෙහෙම කරන්නේ ආන්න මේ සීරෝ කියලා කෙනෙක් ආවන් පස්සේ දැක්කි අන්න අර අපේ පොඩි මලයටත් කියන්න අයියෝ කොහෙද දන්නේ ක්ලෝස් උනේ දැන් මං හිතනවා දැන් මාව ඇහෙනවා ඇති හොඳට ඇහෙනව නේද නෑ එහෙනම් කමන්නේ අලිනු මං හිතුවේ මාව පෙරණ පිට අවුලන්නේ නැද්ද තව කියන්න තියෙනවා ඔයාලා දන්න කෙනේ යාළුවන්ට ඉන්වයිට් කරන්න RP සෙල්ලම් කරන ඇවිල්ලා කියන්න ඕන දේවල් තියෙනවා නම් හැදෙන්න ඕන දේවල් තියෙනවා නම් උඩට ඇවිල්ලා කියන්න මොකද පස්සේ ඊට පස්සේ ආයෙත් පොඩ ආයෙත් channel වලට ඇවිල්ලා කියන්න ඕනේ නෑනේ ඔය ප්‍රශ්න එහෙම තියෙනවා නම් කියන්න හැදෙන්න ඕන දේවල් මෙහෙමයි මේ අපි අනිත් සේවර්ස් වගේ නෙමෙයි ඇත්තටම කිව්වොත් එහෙම නේ ෆියුරි නේද ඇත්ත ඇත්ත. කතා කරපන් නැත්තම් හරිනේ නිකන් මම ඔයාලට තනි full වෙනවා freedom වගේ එක දීලා තියෙනවා. ඔව් ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මෙහෙමයි ලක්සරීම කියලත් මේ- නැහැ අපේ පටන් ගමුනේ. ඔව් පස් ටික තාවෙනවද? තාවෙනවනේ වෙල්කම් එන් තව කරලා එයි අපි පටන් ගමු ඉතින් කමන්නේ අන්න වයිස් ලිස්ට් ඇප්ලිකේෂන් එකක් දැම්මලු ගෝස්ට් හරි එක බලලා ඇප් සෙට් කරේ ගෝස්ට් එළගිරි හරි. එළගිරි. මේ මම බලලා එක්සෙප්ට් කරන්න. ඔය නා කට්ටිය. දැනට ඔයාලා මේ අපි white list approve කරපු කට්ටිය සර්වර් එකට ගියා නම් අපි කැරක්ටර් පොඩ්ඩක් අයින් කරලා දැන් ඔෆිෂියල් රිලීස් කරන්න. ඊට පස්සේ
ඔයාලට යන්න පුළුවන් අලුත් කැරක්ටර් එකක් හදාගෙන අපි සර්වයිව් එකක් ගන්නවා දෙන්න. හරි. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. කතා වෙනවා. අවල කතා ඇවිල්ලා කරන්න කතා කරන්න. කතා කරලා සත් කියන්න. සත් 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 පටන් කතා කරන්න. මට පොඩි දේවල් ටික කියන්න තියෙනවා. ඔයාලා කිව්වට ඊට පස්සේ මමත් ඒ ටික කියන්න. පටන් ගන්න වෙලාව. 11ක් ඉන්නවනේ ඔඩියන්ස් එක 11ක් ඉන්නවනේ පටන් ගන්න. එහෙනම් හැමෝටම good evening කියලා කියනවා. මෙහෙම අපේ සේව් එක ඇවිල්ලා මෙහෙම ස්පෙෂලි කරන්න හිතාගෙන පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඒකට කොහොම හරි අපිට හිතුණා දැනට තියෙන සර්වර්ස් එක බලද්දී හැමෝම සමහර කට්ටිය ඉන්නවා සර්වර්ස් වෙන හොඳ එකක් ප්ලේ කරන්න සමහර සර්වර්ස් වල සමහර කට්ටිය ප්ලේ කරන්න බෑ. එතකොට low and high end PCs තියෙන කට්ටිය ඉන්නවා. හැමෝටම හරි වෙන විදිහට සර්වර් එකක් හදන්න කියලා හිතාගෙන අපි ඊට පස්සේ මේ සර්වර් එක පටන් ගත්තා. ඊට පස්සේ කොහොම හරි ඔයාලට හොඳම රෝල් ප්ලේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න හිතාගෙන තමයි මේක පටන් ගත්තේ. මෙතනින් අපේ ස්ටාෆ් එකේ ඉන්න මෙතන වොයිස් එකේ ඉන්න ස්ටේජ් එකේ ඉන්න කට්ටිය ගොඩක් කට්ටිය මෙතන ස්ටාෆ් එකේ ඉන්න කට්ටිය ඔයාලට ඒ කියන්නේ ඉස්සරහට මොන හරි ප්‍රශ්නයක් කරනවක් එහෙම තියෙනවා නම් මේ අපි ඉන්න ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලා සපෝට් සෙක්ෂන් එකේ ඔයාලා ටිකට් එක ඕපන් කරලා ඕන දෙයක් කතා කරන්න ඒ දේවල් කරන්න පුළුවන්. ඔයාලට තව මොන හරි දන්නේ නැති දේවල් තියෙනවා නම් මොන හරි හදාගන්න දේවල් තියෙනවා නම් ඒ දේවල් වලට සපෝට් එක දෙන්න පුළුවන් ඔයාලා හැමෝටම. ගොඩක් මං හිතන්නේ අනිත් සේවර්ස් වලට වඩා අපේ සේවර් එකේ මේ ප්‍රොෆෙසර් ඔලු යන්නේ නැහැ. මට ආපු ෆීලින් එකත් එක්ක මං කියන්නේ ඉතින් මොකෝ මං අනිත් සේවර්ස් සෙල්ලම් කරලා තියෙනවනේ. හොඳයි අවුලක් නැහැ. ඔයාලා දෙන්න සෙල්ලම් කරන්න අපිත් එක්ක. මම හිතන්නේ ඔක්කොම ඇප්ලිකේෂන් දාලා ඇති මේ පල්ලා ඉන්න කට්ටිය. ඔයාලා මේ එන හැම ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න මේ යට තියෙන මේක අපේ වයිල්ඩ්ලෙස් ඇප්ලිකේෂන් එක දාන තැන එතෙන්ට ගිහිල්ලා සබ්මිට් කරන්න. ඒකේ තියෙන විදිහට මේ අපි ඔයාලා ඒක ඇප්ලිකේෂන් එක බලලා සබ්මිට් කරන්න මේ අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මොන හරි ඔයාලා සබ්මිට් කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න. ඕන කෙනෙක්ගේ මෙතන ඉන්න ඔයාලට කතා කරන්න හරි මොන හරි කරන්න තියෙනවා නම් මෙතනින් පින් එකක් දාන්න අපිට. වසන්ත කියන්නකෝ එතකොට උතුරු ටික. එහෙමයි. මං කියනට වඩා ඒ ටික සත් කියන එක තමයි වටින්නේ. සත් මේ මගේ යාළුවා ටික ඔව් මේ හරි. අපි දෙන්න තමයි මම බලන්නේ. පොඩ ගිහිල්ලන්න බැලුවේ. දැන් මම පොඩ ගිහිල්ලන්න බැලුවේ මේ යාළුවා ටිකක් ඉන්න එක්කගෙන කවන්නේ. මේ හැමෝටම thank you ඔයාලා thank you ඔයාලා හැමෝටම මේ ඉන්වයිට් එක එකලා ආවට සහ කට්ටිය අපි ප්ලේ කරන්න කියලා හිතාගෙන ඒකට ආවට හරිද? දැන් අපි දන්න කට්ටිය ඉන්නවා මෙතන දන්න කට්ටිය ඉන්නවා අලුත් කට්ටිය ඉන්නවා අපිට අතුරගෙන කතා කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ සර්වර් එක කොඩෙක්සියා කියන නමින් සර්වර් එකක් හදන්න හිතාගෙන කලින් ප්ලෑන් කරලා ප්‍රොෆෙෂනලි හදන්න හිතාගෙන සර්වර් එකක් නෙමෙයි. කලින් අපි කොඩෙක්සියා කියලා e-sport plan එක තිබුණා දැනටත් තියෙනවා. ඒකේ නම යූස් කරලා අපි මේ අපේ කට්ටිය ප්ලේ කරන්න කියලා ඉස්සෙල්ලාම ආතල් එක නිකන් අපි අතරේ ප්ලේ කරන්න කියලා හිතාගෙන තමයි සර්වර් එක පොඩ්ඩක් දැම්මේ. ඊට පස්සේ කට්ටිය එක්ක කතා වෙලා දැන් අපි කමියුනිටි බේස් එකයි දැන් ඔයාලා අලුතින් කට්ටිය ප්ලේ කරන කට්ටිය ඉන්න ඒගොල්ලොත් එක්ක හැමෝටත් එක්ක කතා කරලා අපි ඩිසයිඩ් කරා හරි කමන්නේ අපි ප්ලේ කරන්න මේ පබ්ලික් කට්ටියත් එක්ක ප්ලේ කරන්න අපි සර්වර් එක හදන්නම් කියලා ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේ කට්ටියගේ සපෝට් එක හම්බුණා. ලසියා ඉන්නවා. ලසියා මාර සපෝට් එකක් දුන්නා කියලා කිව්වා. මමත් වැඩි හිටියෙත් නෑ මේ කට්ටිය මේ ඔක්කොම හදලා තියෙද්දි ආයේ තව හසිය උඩට ගන්න හසිය තමයි අපි කොඩෙක්සියා e-sport එකේ මේන් ෆවුන්ඩර්. හසිය කියන්න ඕනේ අය කියන්න ඕනේ මේ කියන්නේ පොඩ්ඩක් කියනකොත් ඇන්න ආයසයි පල්ලෙහාට සමහට ගොඩක් කාර්පි ගොඩක් ඇහෙනව තිනේ
එහෙනම් ගොඩක් RP සර්වර්ස් ප්ලේ කරලා දැක සමහර කට්ටිය ටොක්සික් ඒ වගේ කට්ටිය ඉන්නවා. අන්න ඒ අර කියන්නේ එහෙම. ඒ වගේ නැතුව හැමෝටම කියන හොඳ RP එකක් කර ප්ලේ කරන්න පුළුවන් සර් එකක් වෙයි කියලා අපි හිතනවා. කට්ටියත් එක්ක කතා වෙලා හොඳ RP එකක් කරමු සර් එක. නිර්වාණ ඇවිල්ලා ඉන්නවා. නිර්වාණවත් මතක් කරනවා. ගොඩක් සපෝට් එක දෙනවා. අද තමයි සර් එක පළවෙනියට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. හැමෝටම කියනවා මේ සර් එකේ ගියාට පස්සේ ගොඩක් රජුත්තා මේ ගොඩක් අනිවාර්යෙන් දැන් ඩෙවලොප් කරගෙන යන සර්වර් එකක් නිසා ගොඩක් බග් තියෙන්න පුළුවන්, ගොඩක් ඉෂුස් තියෙන්න පුළුවන්, ඒ වගේ එක්ස්කියුසස් තියෙන්න පුළුවන්. අපිට හෙල්ප් එකක් විදිහට ඒ වගේ දෙයක් දැක්කොත්, ඒ වගේ දෙයක් හොයාගත්තොත් අපිට අනිවාර්යෙන් ටිකට් එකක් දාලා සපෝට් එකක් දෙන්න අපේ ඩෙවලොපර් කෙනෙක් ඒක අනිවාර්යෙන් ෆික්ස් කරලා හෙල්ප් එකක් දෙයි. ඒක රික්වෙස්ට් කරන ඔයාලගේ මේ සපෝට් අපිට කරන සපෝට් එකක් විදිහට ඔයාලගේ ඒක මේ මතක තියාගෙන එහෙනම් හොඳට ප්ලේ කරන්න සහ අපිට සර්වර් එක මේක ඩෙවලොප් කරගෙන යන සර්වර් එකක් සහ ප්‍රොෆෙෂනල්ස්ලා පරණම ප්ලේයර්ස්ලා මේ අපිත් එක්ක ඉන්නවා සහ අපිට හෙල්ප් කරනවා. ඔයාලගෙනුත් ඉල්ලන්නේ අපිට මේක අපි කරගෙන යන සර්වර් එකක් විදිහට අපි කලින් මහා ලොකු ඩෙවලොපර්ස් නෙමෙයි. ඒ නිසා මේ අපිට මේ අදාගෙන යන අපි මේ කරන්න පටන් ගද්දී මෙතන කට්ටිය ගොඩක් කට්ටිය හිතෙන අපිට ගොඩක් හෙල්ප් එකක් හම්බ වුණා. එතකොට සත්තු සිත එතකොට ලසියා අපේ අපිට ලසියා එතකොට හෂි මෙතන ඉන්න මේ ස්ටේජ් එකේ ඉන්න හැමෝම අපිට ලොකුවටම හෙල්ප් කරලා තියෙන කට්ටිය ගැන සේවක පටන් ගන්න මේ විදිහට සේවක වැඩවලට අපිට ගොඩක් හෙල්ප් කරලා තියෙන කට්ටිය මෙතන ඉන්නේ. එයාලට ගොඩක් ඉස්සෙල්ලාම තැන්ක් යූ කරන හැමෝටම අපිත් එක්ක අපේ මේ වැඩවලට හෙල්ප් එක දුන්න එකට. ඊට පස්සේ ඔයාලත් කට්ටිය ජොයින් වෙන්න ඔයාලට ප්ලේ කරන්න යනකොට ඒකටත් මම ගොඩක් තැන්ක් යූ කරනවා. සෝරි. තව දෙයක් තමයි දැන් අපේ මේ තව දෙයක් තමයි මම දැක්ක අර දාලා දිනවා මේ මැසේජ් එක පොලිසියට එන්න පුළුවන්ද කියලා. ඔව් එන්න පුළුවන්. ජොබ් තියෙනවා. ඇවිල්ලා කරන්න. ඇවිල්ලා කතා කරලා ඉල්ල ගන්න. මේ බලෙන් දෙන්න බෑ කාටවත්. ඉතින් අර කතා කරලා ඉල්ලුවම පස්සේ තමයි ගන්න. කතා කරන්න ජොබ් ටික තියෙනවා ඒ වගේම. ජොබ් තියෙනවා ඕන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව්. මේ ජොබ් හැම එකම තියෙනවා. ඔව්. ෆියුරි තමයි සම්බන්ධ දේවල් තියෙනවා සහ ඔව් ඒ වගේ දේවල් තියෙනවා සහ ඔයාලට මොන හරි කරන්න හිතාගෙන ඉන්නවා නම් මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් ඒකත් අපිට කියන්න. අපි ඔයාලට පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙන්නම්. ඔයාලා ලයිව් ස්ට්‍රීම් කරනවා නම් ඒවා කියන්න. අනිවාර්යෙන් අපි ඔයාලට පුළුවන් විදිහට හෙල්ප් එකක් දෙනවා. ඔයාලගේ RP එක ලස්සනට කරගෙන යන්න. ගොඩක් කට්ටිය ටොක්සික් විදිහට එහෙම කරලා කියන්න එපා. මොකද අපි වගේම අලුත් කට්ටිය සහ RP වලට කැමති කට්ටිය නෙමෙයි සර්වර් එකට එන්නේ. එතකොට ඒගොල්ලන්ට එපා වෙන්නේ නැතුව අපි ඒ වගේ බිහේවියර්ස් තියාගෙන සර්වර් කරගෙනද අපි ගොඩක් කල් කරගෙන යන්න පුළුවන්. මොකද අනිත් සර්වර්ස් එක්ක බලද්දී දැන් ගොඩක් සර්වර්ස් එනවා ඉස්සරහට එනවා. ගොඩක් සර්වර්ස් එන්න තියෙනවා මං හිතන විදිහට. මම දැකලා තියෙන විදිහට. රෂ් කියලා කැට් කැෆේ එක දාම සුද්දාම මන්ත්‍රී චමත්කාරය හරිද? කැෆේ එක දාලා දෙන්නේ දාලා දෙන්න ඉතින් කට්ටියට ගිහිල්ලා තියෙන්නේ පුළුවන්. කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. හොඳ RP එකක් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඔයාලගේ. අනිවාර්යයෙන්. පොලිසියට තව දේවල් ටිකක් මතක් කරන්න තියෙනවා. කියන්න. ඔව් නේ මං කිය පොලිසිය කියන එකක් තියෙනවා. ඉතින් ඔයාලත් එන්න තව අනිත් ජොබ් ටිකක් තියෙනවා. සන්තෝෂෙන් RP ටික සෙල්ලම් ගන්න RP විදිහට. අන්න එක තමයි වෙන්න ඕනේ. RP කියන වචන දෙකේ තේරුම දන්නවනේ ඉතින් මම හිතන්නේ කට්ටිය තේරුම් ගන්න දෙන්නේ නැහනේ. මේ ඉතින් අපි හොඳට සෙල්ලම් කරමු. thank you ඇත්තටම ආවන් පස්සේ ඔක්කොම මොනාම හරි මේ මොකක්ම හරි ඕන දෙයක් අහන්න තියෙනවා නම් ටිකට් එක ඕපන් කරලා අපේ ඇඩ්මින් කෙනෙක්ට කාෆේ ඕන කෙනෙක්ට ඉන්ෆෝම් කරන්න. ඔයාලට පුළුවන් හැම දෙයකම අපි හෙල්ප් කරනවා. ඇත්තටම තව දෙයක් කියන්න ඕනේ අපිත් එක දිගටම ඉන්න. මොකද මේ අපි මේ වගේ රෝල් ප්ලේ විතරම නෙමෙයි අපේ e-sport game එකේ කමියුනිටි එකක් තියෙනවා අපේ. ඒකට සම්බන්ධ වෙලා අපේ ඉස්සරහට තියෙනවා giveaways වගේ සහ අපේ ටූර්නමන්ට්ස් වගේක් කරන්න තියෙනවා. ලුසිෆර්ලා කට්ටිය ඊළඟ වෙනම සෙට් එකක් ඉන්නවා. ළඟදිම අපි මේ e-sport කමියුනිටි එකේ Rainbow Six ටූර්නමන්ට් එකක් කරන්න ඉන්නවා. ඒක හොඳ ප්‍රයිස් පූල් එකක් තියෙනවා. අපි ලොකෝට පොඩ්ඩක් කරන්න හිතාගෙන ඒක පස්සේ අපිට announcement එකක් දීලා කමියුනිටි මීටින් එක කරන් දැනුවත් කරන්න. දැනට අපි RP එකේ RP විදිහට
අද දෙයක් කරමු. එකක් පොඩ්ඩක් මතක් කරනවා. ඉතින් අපේ මේන් ඩිවෙලොපර්ස්ලට thank you කියලා කියනවා. මේ ගොඩක් ඔයාලා මේ වගේ ටයිම් එක යොදවලා ගොඩක් මහන්සිලා සර්වර් එක හදලා තියෙනවා. ඒකට thank you කියලා කියනවා. අපේ කමියුනිටි එකේ හැම මෙම්බර්ස් කෙනෙක්ගම e-sport කමියුනිටි එකේ ප්‍රොඩික්ෂන් එකේ e-sport කමියුනිටි එකේ හැම ක්ලෑන් මෙම්බර් කෙනෙක්ම එකතු කරගෙන මේ වැඩේ ඉස්සරහට කරගෙන යමු. නවත්තන්න නැතුව ඔයාලගේ සපෝට් එක අනිවාර්යෙන් ඕනේ. අපිට බක්ස් මොනවා හරි තියෙනවා නම් සර්වර් එකේ මොනවා හරි ඉෂුව තියෙනවා නම් ඔයාලගේ මොනවා තව අලුත් අයිඩියා තියෙනවා නම් අපිට අනිවාර්යෙන් කියන්න. අපි ඔයාලට හෙල්ප් එකක් දෙන්නම්. මොනවා හරි ලයිව් ස්ට්‍රීම් වලට හෙල්ප් එකක් ඕන නම් ඒත් කරන්න. අපි මේ පැත්තේ කමියුනිටි එකක් විදිහට ඉස්සරහට කරගෙන යමු කියලා අපි මොවාට කියනවා. ඔයාලට මොනවද තියෙනවද මොනවා හරි රික්වෙස්ට් තියෙනවා නම් chat එකේ දාන්න. අපි මොනවා හරි තව කවුරු හරි කතා කරන්න ඉන්නවා නම් කතා කරනවා. තව දේවල් ටික කියන්න තියෙනවා. ඒකට කියන්න. ඇත්ත. මෙතන මේ ඔයාලා white list application දාපු නැති කට්ටිය මෙන්න මේ මම chat එකේ දාන්න මේ channel එක මේ මම ගිහිල්ලා white list එක submit කරන්න. නම ෂෙරිෆ් කවුරු කෙලවරට අරයි මං කියනවා. ෂෙරිෆ් එකට අලුත් ML එකක් එහෙම අපි ගන්න ඉන්නවා. මේ දැනට අපි අපේ තියෙන අපේ ML එකක් තියෙන අපි sheriff එකට ඒක දාන්න මේ අපේ තව දෙයක් තමයි ඔයාලට මොනවා හරි මේ මං කිව්වේ ෆියුරිට පොඩ්ඩක් ජොබ් ගැන කියන්න කියලා. මෙයාලට අයිඩියා එකක් ගන්න මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මෙයා ෆියුරි කතා කරන්නේ මම කිව්වා ඔයාලට මොනවා හරි අපි ඔයාලට දේවල් ටිකක් තියෙනවා නම් අනිවාර්ය රික්වෙස්ට් එකක් දාන්න කියලා. ඔයාලා මොනවා හරි අලුත් අයිඩියා තියෙනවා. අපේ ඉන්නවා මේ YMAP ඩෙවලොපර්ස්ලා ඉන්නවා. ඔයාලට හෙල්ප් කරන්න ඕන විදිහකින් අපේ කට්ටිය ඉන්නවා. කියන්නේ අපිට උදව් කරන කට්ටිය ඉන්නවා. මේ එයාලගේ කැමැත්තෙන්ම. ඉතින් ඒ වගේ පොසිටිව් දේවල් ටිකක් තියාගෙන කමෙන්ට් එකක් ඉද්දි අපිට ඔයාලට අනිවාර්යෙන් හෙල්ප් එකක් දෙන්න පුළුවන් ඔයාලගේ RP එකකට. ඒ නිසා ලස්සන RP එකක් කරමු. ටොක්සික් නැති දිගටම කරන් යන්න පුළුවන් කට්ටියට එන්න හිතන තත්ත්වයේ තියෙන RP සර්වර් එකක් කරමු කියලා ඉල්ලනවා ඔයාලගේ. ඉතින් තව කතා කරන්න. ඔයාලා කතා කරගෙන. ඔව් ඒ වගේම තමයි යාළුවන්ට කියන්න අපි හොඳ RP එකක් දෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම ඔයාලා එක්ස්පීරියන්ස් එක ආරම්භ කියන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකෝ මේ මේ මස ඇහෙනවා. ඔව් මේ හරි. පොඩි වැඩක් කරනවා. හොඳයි හරි අපි ඔක්කොම කියලා සෙල්ලම් කරමු RP එක. තව ඔයාලට අහන්න දේවල් තියෙනවා නම් අහන්න. wireless application එක submit කරන්න. ඔව් සබ්මිට් කරන්න. ඔයාලා සබ්මිට් කරලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඇවිල්ලා අහන්න කතා කරන්න. කතා නොකර ඉන්න එපා. හැමෝම ඉන්නවා. ඕන වෙලාවක ඇවිල්ලා මේ ඔය සපෝටත් එකේ අපිට channel මේ මොකක්ද හරි ඒක ඕනේ කමන්නේ වචන ගිලිනවා මේ වෙලාවේ මේ මේන්ෂන් කරලා මැසේජ් එකක් දාන්න මේ ඇඩ්මින් ඉන්න ඕන වෙලාවක කවුරුනත් කමන්නේ අනිවාර්යෙන් මේ ඔයාලා ඔක්කොමලා එන්න ඔයාලට හොඳ admin මේ Discord එක ඕන වෙලාවක ඉන්න ඔයාලා මේ කියන්නේ අපි පල්ලා හිටියත් ඔයාලට support ticket එකක් ඕපන් කරන්න. එතකොට කවුරුම හරි ඔයාලට support එක දෙනවා. මේ channel එකේ කවුරුත් පේන්නේ ඉදියේ නැතත් ඔයාලා මේන්ෂන් කරලා මැසේජ් එකක් දාන්න බය වෙන්න එපා. විනාඩි දෙකක් ටිකට් ඕපන් කරපුවම අපේ admin ලා ටිකට මේ පෙන්නනවා staff එකට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාට කට්ටිය voice එකේ ඉන්න එකක් නැහැ. ඔයාලා මේන්ෂන් කරලා මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් voice එකට ටග් ගාලා එයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන නම් කිසි issue එකක් තියාගන්න එපා. අපේ පැත්තෙන් වෙන්න ඕන දේවල් අපි අකුරටම කරනවා. අපි ඉතින් ඔයාලගෙන් ලොකු බලාපොරොත්තුවක් වෙනවා ඉතින් අපිත් එක්ක ඉඳී කියලා. ඒක තමයි. ආපු හැමෝටම thank you. ආයිත් කියන ඇප්ලිකේෂන් දාලා නැත්තම් දාන්න. ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. හොඳ RP සේව එකක් කරමු අපි. අපි අලුත් හොඳේ. මේ ආයේ මේ රෂ් ඉන්නවා නිර්වාණ ඉන්නවා ඒව දෙන්න පොඩ්ඩක් ඉන්නේ මේ. පොඩ්ඩක් කතා කරමු. අපේ මේ job application දාන්න කැමති කට්ටිය මේ ටිකට් එකක් ඕපන් කරන්න. එහෙම නැත්නම් අපේ අල්ලස් waiting for support එකට යන්න අපි මොකල් ඉරලා හිටියම කරන්න.
අපේ දැනට මේ ඔක්කොම අපේ දෙන්නේ නිර්වාණගේ ඩිස්කවුන්ට් සෙට් එක තැන්ක් යූ ආවට ආයේ අපේ ඊස්පෝර්ට් මෙම්බර්ස්ලා ඉන්නවා ඩිස්ෆයි එක දැන් ගොඩක් කට්ටිය ඉන්නවා අපේ දැන් ටීම් ස්පීක් එකේ දැන් ගොඩක් කට්ටිය ඉන්නවා දැන් මේ වෙලාවේ මෙතන නැති ඒගොල්ලොන්වත් සම්බන්ධ කරගෙන ඉස්සරහට අපි ලොකු වැඩක් කරන්න හිතාගෙන ඉන්න එකත් මට මතක් කරනවා මම කලින් කිව්වා වගේ ටෝලමන්ස් තියෙනවා ගියෝවේස් තියෙනවා ඒ වගේම RP එක තුල කරන්න පුළුවන් දේවල් වලට ගොඩක් සපෝට් එක අපිට හම්බ වෙනවා අපි යාළුවන්ගේ එහෙනම් කට්ටියටම හැපි RP තා මොන හරි දැනුවත් කරන්න තියනවා කියලා මම හිතනවා මේ මතක් කරලා බලලා අපේ ලුසිෆර් මොනවද කියන්න තියෙන ඔව්. ලුසිෆර් ඔව් ලුසිෆර් තමයි ලුසිෆර් කතා කරන්න කතා නොකර ඉන්න එපා. මම දැක්ක දැන් මෙතනදලා මියුට් එක දාගෙන ඉන්නවා හොරා වගේ. මේ ඔයා කතා කරන්න නැතුව බෑ. ඔයා කතා කරන්න ඕනේ. ඉතින් කතා කරන්නකෝ. ඉතින් ඔය මට කියන්න තියෙන්නේ ඔයාලට ඉතින් ෆැක්ෂන් පැත්තේ මොන හරි දැනගන්න තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මොන හරි එහෙම දැනගන්න තියෙනවා නම් දැන් chat එකේ කියන්න බලන්න සාමාන්‍ය ඉතින් වෙන සිටිස් වල යන විදිහටම තමයි කවුන්ට් යන්නේ. PD එකේ 6000 සිටුේෂන්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කෝඩ් රෙඩ් සිටුේෂන් කරන්න පුළුවන්. බැංක් රොබරි ඒ ඔක්කොම දාලා තියෙන්නේ. ඔව් පොඩ්ඩක් අර වෙපන් සම්බන්ධ නෑ ඒක කියන්න ඕනේ. ඇවිල්ලා බලන්න. ඒ බලන්න ඔව් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ආලට සෑහෙන සතුටක් දෙන යාවන් පස්සේ. ඉතින් RP එක RP එක විදිහට යනවා. හැමදේම තියෙනවා නැති දෙයක් නැහැ. එන්න ඇවිල්ලා බලන්න කියන්න තමයි තියෙන්නේ. ඔයාලා යාළුවන්ටත් කියන්න. මේ එකොනොමි දීලා දෙන කට්ටියට අවිල්ලා ඔයාලා අවිල්ලා බලන්න සීයකට අපිට හරි සෑහෙන්න කරදරයක් වෙනවා ඒක. මේ ඉතින් කමක් නැහැ. දුකක් නැහැ සතුටුයි. මේ කැෆේ එක තියෙනවනේ කැෆේ එක තියෙන හොඳට කරගෙන යමු ඉතින්. ඒක තමයි වෙන්න ඕනේ. අපේ පැත්තෙන් වෙන්න ඕනේ හැමදේම වෙනවා. ප්‍රශ්නයක් නැතුව. හොඳයි. කළු කඩුව කළාඩි කෙනෙක් චමත්කාරයි බැරි නෑ නේද මේ කවුද පියුරි කෝ අපේ පියුරි කෝ මුනේ ආ මේ ඔක්කොම ත්‍රිවිර කතා කරන්නේ නැහැ හිවරිට මයික් එක දාගෙන කලු පොඩ්ඩක් ප්‍රොෆෙසර් අර ඩ්‍රොප් එකේ සිද්ධියත් පොඩ්ඩක් කියන්න. ඩ්‍රොප් එක අපි පස්සේ අප්ඩේට් එකක් දාන්නම් මේ එනවස්මන්ට් channel එකට. ඒක තාම හදාගෙන යන ගමන් තියෙන දෙන. ඔව් ඇත්තටම කිව්වොත් එහෙම සේව් එකේ වැඩ තව පොඩ්ඩක් තියෙනව නැත්ති නැහැ. අපි මේ ලුසියෝ බන්නන්න එනවා. අපේ කට්ටියක තියෙන අර මේ මෙව් එකට ඒ කියන්නේ අර ඕනේ අර ඒක හින්දාමයි දෙන්නේ අර තව නැත්තම් වැඩ තියෙනව නැතුව නෙමෙයි. මේ ඒවත් කරන ගමන් ඉතින් අපි සේව් එක දෙනවා. ඔයාලා සෙල්ලම් කරන්න එන්න. යාළුවන්ටත් කියන්න. thank you ආවට. ගන්න තව වැඩි කියන්න Fury. දෙයක් නැහැ. ඇතුළට කතා කරන්න පියුරි. පියුරි ඔයාලට මේ වෙබ්සයිට් එකක් එහෙම දෙයි නේද? ඔව් ඔව්. වෙබ්සයිට් එක මෙහෙමයි වෙබ්සයිට් එක අපි හෙට දෙන්න පුළුවන් අපිට වෙබ්සයිට් එක මේ ඒකේ හැමදේම submit දානවා කරලා මේ මේවා කරලා දාලා දෙන්න එනට හෙට දෙනවා ඒක. සමහර විට අපි ඉදිරියට RP එක ඇතුලෙන් මේ කියන්නේ තව මොනවා හරි වලට නෑ ඒක පස්සේ දැනුවත් කරමු. ඔව් ඒ ටික අ, පස්සේ කිව්වා. දැම්ම ඕනේ ආයේ වෙබ්සයිට් එක තුළින් අපි ඔයාලට දෙන announcement tournaments ගැන giveaways ගැන RP සර්වර් එකේ ඇතුළේ වෙන හැම දෙයක්ම ඒක ඔක්කොම වෙබ්සයිට් එකේ දානවා. ඒකෙන් බලන්න පුළුවන්. මේ ලොකීෆ කවුද මේ අරය නැද්ද කවුද මේ අපේ කවුද? මේ කවුද ෆේක් නම විතරයි කටේ තියෙන්නේ මේ කවුද ඕකගේ නම මතක නෑ නේ මට අමතක වෙනවා කවුද කෝ ඩයල් එක පොඩ්ඩක් ඉන්න මම මතක් කරලා කියන්න නම
තැන්ක් යූ කරන්න ඕන මිනිස්සු ඒකයි. කොහොම නැහැනේ. පේන්න. කවුද? ඔව් අපි මේ අපේ ෆියුරිට මයික් එක දෙනවා මේ ෆියුරි ඔව් කතා කරන්න පියුරි. විස්තර ටිකක් කියන්න. අපිට වඩා ඔයා තමයි දන්නේ ගොඩක්. දැන් කිව්වනේ ඇත්ත අර මේ අර මනුස්සයෙක් ඩ්‍රොප් එකේ මේක පොඩ්ඩක් කියවනම් හරි කට්ටියට ඩ්‍රොප් එකේ කියන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් ඔයාලට වෙන සර්වර්ස් වල මම හිතන්නේ මම දැකලා නෑ මේ වගේ ගන් ඔයාලා ගිහින් බලන්න හරිද කියලා ඔව් තේරුම් නෑනේ ඔව් ඒක එක්ස්පීරියන්ස් තමයි. කරලා බලන්න ගොඩක් දේවල් දාලා තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් අර නෝමල් යන RP එකට වඩා ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදිහට බිල්ඩ් කරලා තියෙනවා එතකොට සාමාන්‍යයෙන් රොබරිස් ගත්තොත් එහෙම රොබරිස් දාලා තියෙනවා අපි ඒ වගේම අපි ඉස්සරහට රොබරිස් ටිකත් එක්ක සිංක් වෙන විදිහට හයිස්ට් එකක් දානවා ඔයාලට ඒ ටික ගැන අපි ඇනවුස්මන්ට් එකේ හරි එහෙම නැත්නම් අපි මොකක් හරි අප්ඩේට් එකක් දෙනවා ඔයාලට එතකොට එයාඩ්‍රොප් සිස්ටම් එකක් යන්න හිතන් ඉන්නවා ඒ ටිකේ ඇනවුස්මන්ට් එකක් දාන්න දැනට සර්වර් එකට ගිහින් බලන්න ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් සර්වර් ඇතුලේ මේගොල්ලන්ගේ මල්ටි මනස කැරක්ටර් ඒකේ රික්වෙස්ට් කරනවා නම් මොනවද ඒ ගැන පුළුවන් පොඩ්ඩක් කියන්න. පුළුවන් ඔයාලා ටිකට් එකක් දාලා ඔව්. අපිට ස්ටාෆ් එක දැනුවත් කරන්න එතකොට ඔයාලගේ අපි ඒක රීසන් බලලා කියන්නම් ඔයාලට ඔයාලගේ රීසන් එක ඔව් කියලා ඔව්. ඒක දීලා තියෙන්නේ බ්‍රෝ. කැෆේ එක චමත්කාරයි. දීලා තියෙන්නේ කැෆේ එක එතකොට මේ ලියන ජොබ් ඔක්කොම වගේ දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් චූටි දෙයක් කිව්වොත් එහෙම හංගලා දාපු දේවල් වැඩි ඒක පොඩ්ඩක් ඔලිය තියාන RP එක ප්ලේ කරන්න ඔව් අමාරු ඒක නම් හොයන්න නම් අමාරු වෙනවා. එතන පොඩ්ඩක් පොඩ්ඩක් අර තියෙන්නත් එපේ ලල්ලයා මේ ෆියුරි අර කියන ග්‍රයින්ඩින් ඒ ස්කිප් දේවල් නේ. ගැන කියන්නේ තියෙන ටික පොඩ්ඩක් කිව්වනම් හරි නේද මොනවද තියෙන ක්‍රාෆ්ටින් කියලා. ඔව් ඒක කියන්න ඕනේ. ඒ වගේම ඔයාලා හිතන්න එපා අඩුම ගානේ ස්ටාෆ් එකේ ඉන්න අපිවත් කිසි දෙයක් දන්නේ නැහැ. අන්න ඒක තමයි තියෙන සතුටුන කරුණ. ඒස් එක කියන්නේ මම නම් මේ සර්වර් එක ඇත්තම කිව්වොත් මම මේ සර්වර් එක දානකම් දන්නේ නැහැ මේගොල්ලෝ කම්ප්ලීට් කරලා මේ අද දානවා කියලා. මම මේ ටික හිටියෙත් නැහැ මේගොල්ලෝ කියන ගමන් දන්නේ නැහැ සර්වර් එක අද මේ රිලීස් කරනවා කියලා. හරි ලස්සනයි. ඒ වගේ ඩිවෙලොපර්ස් ටිකක් තමයි. ඒකයි මම ඔයාලට කියන්නේ මේ මොනවා හරි වල බග් අපිට මිස් වෙලා තියෙන බග්ස් මොනවා හරි දැක්කොත් අඩුපාඩු දැක්කොත් අනිවාර්යෙන් අපිව දැනුවත් කරලා සපෝට් එකක් දෙන්න කියලා. ඔව් මං ඔයාලා සජෙෂන් කාගෙනද දාලා දාන්න තියෙනවනේ කිව්වේ ඒවත් මේ දාන්න ඔක්කොම අපිට මේ සජෙෂන් නම් ගොඩක් ඕනේ වෙයි මොකද දැන් අපි හිතන් ඉන්න විදිහට දැන් ඔයාලට මෙතන ඉන්න කට්ටියට ඔන්න පොඩි ඔපචුනිටි එකක් තියෙනවා. ඒ කියන්නේ අපි දාලා තියෙන දේ නොමලි කියාගෙන යන්න වෙන අයට මේක දැනගන්න වෙන්නේ එක්කෝ ඔයාලගේ හරහා හරි නැත්නම් ඔයාලට 아무තුවෙන් හොයාගන්න වෙනවා. දැන් අපේ රොබරි සිස්ටම් එක ගත්තොත් චේන් එකක් විදිහට තියෙන්නේ. ඔයාලා කලින් ගහලා තියෙනවා නම් සමහර සර්වර්ස් වල තියෙනවා ඒ සිස්ටම් එක. එතකොට ඒක එහෙමයි. එතකොට ක්‍රාෆ්ටිං එකට දාලා තියෙනවා අපි වෙපන් ක්‍රාෆ්ටිං වලට වෙනම ටේබල් එකක් දාලා තියෙනවා. එතකොට normal item crafting වලට තව වෙනම ටේබල් එකක් තියෙනවා. ඒක ටේබල් දෙක මෙහෙම වෙනම ඒ යන්නේ. ටේබල්ස් ඇවිල්ලා ඔයාලට ඒක පෝටබල් ටේබල්ස් තියෙන්නේ. දැන් ඔයාලා ටේබල් එක ක්‍රාෆ්ට් කරගන්න වෙනම ටේබල් එකක් තියෙනවා. එතකොට ඒක ක්‍රාෆ්ට් කරලා මේ ටේබල් එක තැනක ප්ලේස් කරලා ඔයාලට ඒක යූස් කරන්න එහෙම පුළුවන්. පෝටබල් ඒ විදියට කියන්නේ තියෙන්නේ මේ වෙපන් එක ඒක. ඔයාලට crafting ටේබල් හදාගන්න පුළුවන් තැනක් තියෙනවා. හරිද? එතෙන්ට ගිහලා ඔයාලට තියෙන ටේබල් දෙක මෙතනින් ක්‍රාෆ්ට් කරගන්න පුළුවන්. ඔයාලා ටේබල් එක කොහේ හරි ප්ලේස් කරා කියන්නකො. ප්ලේස් කරාට පස්සේ ටේබල් එක එතනම තියෙනවා. ඒ කියන්නේ සර්වර් එක රීස්ටාර්ට් එකක් යනකම්ම ටේබල් එක එතන තියෙනවා. ඔයාලට සර්වර් ඕනට බ්ලිප් එකක් පේනවා ඒක දැනට. ඒක බලමු අපි ඉස්සරහට බ්ලිප් එක තියෙනවද නැද්ද කියලා කතා කරලා බලන්න. ඔයාලට කොහොම හරි බ්ලිප් එක පේනවා. ඒ කියන්නේ නෑ නේ. මෙහෙම අපේ සර්වර් එකේ ටේබල් ඕනට තව සේෆ් සෝන්ස් ටිකක් තියෙනවා. සේෆ් සෝන්ස් ඇවිල්ලා හොස්පිටල් එකේ PD එක එතකොට
මොකක්ද මොටෙල් පාක් එක තියෙනවා ඊට පස්සේ ඒ ටික තමයි අපේ තියෙන සේෆ් සෝන්ස් ටික එතකොට ඔයාලට නිකන් අයිඩියා එකක් දුන්නොත් අපි දැනට ගන්ස් 5ක් දාලා තියෙනවා සර්වර් එකට හරියද? ගන්ස් ඔව් 5ක්. ඒ ඒක චුට්ටක් දරුණුයි තමයි දුකයි මට නම් මට දුක එනවා දුක හිතෙනවා එතකොට ඒ ඩිසිෂන් එක ෆයිනලයිස්ද? මොකද ෆයින් ඒ ඩිසිෂන් එක වෙපන්ස් පහක් දාලා තියෙන්නේ සිංගල්ද ඔටෝමැටික්ද? ඒක දෙකම තියෙනවා දෙකම තියෙනවා. ඇත්තක මම දන්නෙත් නැහැ මේ ඇත්තටම මම අද තමයි දන්නේ මේගොල්ලෝ සර්වර් එක රිලීස් කරනවා කියලා. අපි දෙන්නට තමයි වෙපන් වල සම්බන්ධයෙන් දුක හිතෙන්නේ චමත්කාරයද කියලා. ඔව් හරි, හරි. චමත්කාරයක් කරන්න මේ ඒක තමයි හරි දැන් ටයිම් එක කීයද 9:57 ඔයාලා ගැන් අපි තව දෙයක් තමයි අපි කෙලින්ම ඔයාලට ගැන් දෙන්නම් කියලා තමයි හදන්නේ. කියන්නේ ක්‍රූ එක මුලින්ම ඔව්. සාමාන්‍යයෙන් ක්‍රූ crew එක එක. හදන්න නැතුව කෙලින්ම ගැන්න එකක් ඇවිල්ලා කරන්න පුළුවන් හරි සතුටුයි මොනවා තියෙනවද අහන්න. ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැම්ම හොඳ පස්සේ තනි තනියෙන් ඒ උන් අහන්න එපා. අහන්න එතකොට උඩට ඔක්කොම ගන්න ගලන. එනවා ඉතින් කතා ඔව්, කරන්න උඩට ගන්න දෙන්නේ. ඉතින් උඩට කට්ටිය එන්න මේ උඩට. එන්න ඒක ප්‍රශ්න නෑ අපි මේ මනුස්සක කන්නේ දාන්න try දොක්කම කරන්නේ. උඩට දාමුනේ ඔව් දාන්න පුළුවන් දාන්න කමක් බලන්න. තියෙනවා නම් දාන්න සුදු ගැන් කවුන්ට් කොහොමද ගැන් කවුන්ට් කොහොමද කියලා අහන බත්තකට අහන්නේ කෝ අපි ලුකිෆේ සම්බන්ධයෙන් කෝ ලුකිෆේ නිරියල් නෙමෙයි ෆියුරිනේ. ඔය පියුරි ගැන් කවුන්ට් කොහොමද කියලා අහනවා ලුකිෆ ගැන් කවුන්ට් කොහොමද කියලා අහනවා නම දැන් සාමාන්‍යයෙන් පඩම් පුෂයක් වගේ නම් සාමාන්‍යෙන් නෝමල් තමයි ගැන ගැන්ගැන් සිටුවේෂන් එකක් නම් සාමාන්‍යයෙන් ඔයාලට 6x6 තමා ගහගන්න වෙන්න එක අපි ඉස්සරහට කවුන්ට එක අප්ඩේට් කරන්න කොහොමද ගැන් එකේ මෙම්බස්ලා කොහොමද කට්ටේ ඉන්න විදිය බලලා ඒක අපි ඉස්සරහට අප්ඩේට් කරමුණේද එහෙම හොඳයි නේද මේ ප්‍රොෆෙසර් ඒක නම් කොහොමත් හොඳයි 6x6 ක්‍රූ තමා එවනට දැම්මේ දැනට කොහොමද එන්න විදිිය බලලා අපි ගැන්ක්ස් රජිස්ට වෙන විදිිය බලලා ඉස්සරට අපික වෙනස් කරනවා කොමත් මේ 10x10 ෆයිට් එකකට ඒක අපි හැමෝ එක්කම කතා කළ තම දාන්න අපේ තන තීරණයට දාන්න. හරිද? එතකොට නිර්වාණ NPC වෙහිකල් තියෙනවා. හරිද? සමනේ අඩුයි. ඔයාලට රෙන්ටල් ගන්නත් පුළුවන්. විදි දෙකටම පුළුවන් ඈ. ඇත්ත මේ ඉන්වයිට් දාලා තියෙන ඔක්කොටම ජොයින් වෙන්න වොයිස් එකට එන්න පල්ලෙහා 9ක් ඉන්නවා. කට්ටිය වෙන්නවා. ඔයෝල මොකරි ප්ලේ කෙනෙක්ට මොක්කරි දෙයක් දෙනවා වෙනවා දැක්කොත් එක රිපෝට් කරනුන්නම් අපේ ඇඩමිනි කෙට රිපෝට් කරන්නලා එවිටම රීෂණයක් ගන්න පුළුවන් වෙයි සමාරවිට ඇන උපරිම සපෝට් එක දෙන වලටත් ස්ටාෆ් එක පැත්ති ඔව් කට්ටිය වේල තියෙනවා මේ කස්ට වැදලගත්ත හොඳයිනේ මා Discord දාලා දාන්න. තියෙන ඉන්වයිට් ලින්ක් මේ නෑ ඉන්වයිට් දාලා තියෙන යාලා ඇක්සෙප්ට් ඕ එයාලට කැමති නම් උඩට එන්න පුළුවන්ද මේ ක්‍රෝව එක ඒරික රජිස්ට කරල ක්‍රෝවකට ස්පෙසිෆික් ටස්ටිකක් දීලා ගැංග රජිස්ට කරන්න කෙස්ද එක පාරම ගන්නගත් දෙමු නේද ප්‍රශ්න නෑනේ ඒකට ෆයිනලයිස් ටුඩේ නම් අර විදියට
ගැන්නයක් කරන්න කැමති කට්ටිය ඉන්නවනම් ඒ වෙලෙ කතා කරන්න. ඔයාලා ළමයින්ට කියන්න. හොඳ ආර්ථික කරමු අපේ හැමෝටම ඔය thank you. තව මම දැක්කා තව කෙනෙක් අහලා තිබ්බා නේද උට මම දැක්කා මොකක් හරි තව එකක් අහලා තිබ්බා මම ඒක මීට එකේ තියන් හිටියා ඒකට රිප්ලයි එකක් දෙන්න අමතකුණා මොකද ෂාන් එකනොමි එක්ස් වල මොනවද කතා කරන්න එකනොමි තියෙනවද එකනොමි ෂාන් එක මෙහෙමයි ඔයාලට දැනට සාමාන්‍යයෙන් මීඩියම් වගේ තමයි දීලා තියෙන එකනොමි එක يعني ගොඩාක් අමාරු නෑ ග්‍රයින්ඩ් කරන්න පුළුවන් විදි ගොඩාක් දීලා තියෙනවා try එකක් දීලා බලන්න ලොකු එකනොමි මේ කියන්නේ දරුණු ගණේ නෑ ඔයාලට අමාරු වෙන්න නෑ සාමාන්‍ය මීඩියම් ජොබ් ටික පොඩක් වුණාද නේද? ඔයාලට PD එකට මැකැනික් එකට කැට් කැෆේ එකට හෝ මීඩියම් මීන් හොස්පිටල් එකට යා ඔයාලට යන්න කැමති නම් දැම්ම තියලම ඇප්ලිකේෂන් දාන්න පුළුවන් මීඩියම් මීන් ඔයා මට දෙන්න එක්සාම්පල් එකක් ඔයා සාමාන්‍ය මීන් කරන්නේ මොකද්ද කියලා ඔයාට මොකක් ගැනද හරියට මොනට අයිඩියා එක ඕනේ මං කියන්න එතකොට රෂ් ෆර්නෑන්ඩස් දාපු ජොබ් ටාස්ක් ටිකක් කියවුනේ. යන් කියනවාද ඒක? ඒ ටික අපි ඉස්සරහට බලමු නෑ එච්චර දේවල් නෑ ඔයාට ගයිඩ් කරනවා නම් ගොඩාක් විදි තියෙනවා කිව්වේ ග්‍රයින්් කරනවා නම් සාමාන්‍යයෙන් ඔයාට ඉන්කම් එක ගොඩාක් කෙන විදිහට ග්‍රයින්් කරගන්න ගොඩ විඩි ගොඩාත් තියෙනවා එතකොට සාමාන්‍යයෙන් අපි වෙහිකල් එක්ක ප්‍රයිස් දාන්නේ හිතන්නකෝ අපි නෝමල් පඩම් එක වෙහිකල්ල අදදාන කියලා ලක්ෂ 8කට ඔයාට සාමාන්‍යයෙන් සිටිය එක ඇතුළේ පැය දෙකත් හතරත් අතර වගේ ගයිඩ් එක්කින් ඔයාට පුළුවන් ඒ වාහනයට යන්න අර ලොකු කට්ටක් නෑ වෙන සිටිස්වල වගේ එකන මං කියන්නේ ඔයා සාමාන්‍ය එකම ජොබ් එක කරන හරිද ඔය ලීගල් තමා ඉල්ලීගල් නෙමෙයි ලීගල් දේවල් මං කියන්නේ එලකිරි හොඳට යන්න පුළුවන් වයිට පාරවල් රෑහෙන් වයිට් ටිඩ එකක් දාගෙන තියෙන්නේ දක්ට කියා පාරක් අපි තමන් ඔයා මාව සම්බන්ධ කරගන්න සිටිය ඇතුළේ මංවා හදර යවන්න සෝහ ඇවිල්ල තියන්නේ මිරින්න කියවරෙන්ට ලංගිලා ගොදන්ඩ කිපින් කාලේත්න චමත්කාර චමත්කාරය කියන වචන නිතරම ඇහි සිටිය ඇතුළේ ඔවුන් චමත්කාර ඒකත් අප එනස්මට ඇක දිරදාන්න චමත්කාරයි දෙන්න කසිප්පු පොට්ටය කදදමු වසන්තය එක්ක හැම දේරම අවුලන කියලම් බෑ හැක්ගහන්න එම්කේ හැක්දාගෙන එන්නකු
විසඳුමට විසඳුමක් දීලා තියෙන්නේ. හැක් විසඳුම ගහන දීලා අයට හැක් වලට. අපි ඒ කියන්නේ ඔය මේ එයාක මුලින්ම කතා කරලා බලලා ඒත් හරියන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. සර්වර් බෑන් තමයි. මෙහෙමයි ඇයි ඇන්ටිචීට් අල්ලන්නේ? හැක් ගහන්න ඇන්ටිචීට් තරම් අල්ලන්නේ වුවමනාවක් ඇති වෙන එකක් නැහැ මං හිතන්නේ ඇතුළට ආවන් පස්සේ මොකද තියෙන දේවලුත් එක්ක හැක් ගහනවා නම් ඒ මනුස්සයා මෝඩෙක් කියන තරමට තමයි මට නම් හිතෙන්නේ ඇත්තටම මොකෝ එච්චර බාල දේවල් මෝඩෙක් ගෙන කියනකට තියෙනකොට වඩා ගහනවා කියන්නේ නෑ මෝඩෙක් අනුනික කියනකට වඩා එතන කියන්න තියෙන්නේ ස්කිල් ඉෂුව කියලා. මෙච්චර දේවල් දීලා. සිරාට වේ ඒක හැක් කියන්නේ ඔච්චර ලයින්යක් වැලිඩ් ගහලා රීසන් එක ඔච්චර දෙයක් දීලා ස්කිල් ඉෂුස් තියෙනකොට වෙන කියන්න දෙයක් නැහැ. අපි ඉතින් කලින් සෙල්ලම් කරපු මිනිස්සු නෙමෙයි RP එකට අලුත්. ඔයාලත් ඇවිල්ලා අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙයි කියලා හිතනවා. අපි දන්න විදිහට RP එක හොඳට කරගෙන යනවා. අන්න එක තමයි ඉතින් මේ කියන්න තියෙන්නේ අර කසිප්පු කතන්දරෙත් එක්ක බැලුවම පස්සේ නම් පැංචා එක. ඕලයි. ඔව්. ඇන්ටි පැංචා චීට් එක එකක් දාලා බලන්න. දෙන්න අපි. මෙහෙම සීට් එකක් ඇන්ටි චීට් එකක් තියෙනවා දාලා ඉතින් දෙන්න මොකට. ඇන්ටිචිට් එක දාලා දෙන්න අපි. තනිකර ඔව්. ප්‍රොෆෙසර් ගාන එකක් දාලා තියෙන්නේ. ඒ ගැන ප්‍රොෆෙසර් කතා කරයි. ඔයාලට මොන හරි ඕන අයිලන්ඩ් ප්‍රොෆෙසර් ටීම් බොක්ස් මෙසේජ් එකක් දාලා අරන් දෙයි. ඔව් ඔව් ඔව්. මම ෂුගර් ඩැඩි කෙනෙක්. ඔක්කොම හොඳයි බත් එක්ක කන්න දුන්නේ අපි. ලෝල්. මේ අනිත් එක මොකක් හරි සස්පිෂස් දෙයක් දැක්කොත් ෂෙනික මැසේජ් එකක් දාන්න ඉන්බොක්ස් අපේ කාගේ හරි ඉන්බොක්ස් හරි ඇන්ටිචීට් එක ඇල්ලුවේ නැතුත්. ඔයාලට මොන හරි සස්දයක් තියෙනවා නම් කියන්න එහෙම අපි. ඔව් ඒවත් තියෙන. එතකොට ෆෝල්ස් බෑන් එකක් වගේ මොකක් හරි තියෙනවා නම් එහෙම කියන්න අපි එතකොට බලලා ඉවර වෙලා අපිට චෙක් කරන්න රේසිස් පුළුවන් දෙයක් රීසන් හරි එක මොකද්ද කියලා. ෆෝල්ස් බෑන් වගේ එහෙම මොන හරි වුණොත් ඒවත් කියන්න. ඔව් ඒ ප්‍රශ්නේ තමයි. කාටවත් කියන්න එපා. නානාගේ අඩුපාඩුව තියෙනවා ඇත්ත කෝ අපේ නානා. නානා ඔක්කා රෑ වෙනකොට ගැන එන්නේ. එපා ඌගෙන් පස්සේ කතා කරමු. බෝම්බට ඕනේ. කොම්බට ඕන නැතිය. ඒකට ජොබ් එකක් දාලා දෙන්නකෝ ඌ පයි කරන අපි හිතලා බලමු. අවදියක් ඌ ඕසේ විදියට පැන්ටට දෙන්න කසිප්පු බිස්නස් එකක් හොයලා. කසිප්පු පොට්ටයක් හදලා දෙන්න. බටු පොට්. බඩු පොට් තියෙනවනේ. දාලා එහෙම දෙන්න. තව අපේ තව දෙයක් කියන්න තියෙනවා මේ ඔයාලට මේ තව ස්පෙෂල් චාන්සස් ගන්න පුළුවන් අපේ ඩිස්කෝඩ් සර්වර් වගේ බූස්ට් කරන කට්ටියට අපි වෙනම සිටි එක ඇතුලෙන් පොඩි දේවල් ටිකක් දෙන්න මේ දෙනවා අපි. එහෙම මොන හරි තියෙනවා නම් කට්ටිය ටිකට් එක ඕපන් කරලා හරි ඇඩ්මින් කෙනෙක් හරි කියන්න. වැල යුනිකෝන් එක තියෙනවා. තියෙන කාටද ඕනේ? තව දින්න යන්න කරන්න. එල්ලක වැඩටද? බට්ටු ගන්න ඕනේ. එව්ව වාන. කො PD එකේ සත් ඉන්නේ ඕවා කරන්න ගිහිල්ලා වෙනවනේ. ඔව්. සතුත් සෙට් වෙයි ඕට. කෝ සහපේසා. කො ෂෙරීෆ් හරි. ෂෙරීෆ් තමයි මේ සත් කියලා ඉන්නේ. චමත්කාරකෝ ඔයාගේ නැද්ද පැංචා වගේ යාළුවෝ නැද්ද සොසා? සෝතා. මේ මං සොසාගෝ ඇත්ත. ලොකෙම මං ඇව්වේ ඔසිය ගැනකෝ අපේ ඔසිය මිසින් මං හිතුවා දින්දිය කියලා ගොඩ ඇල්ලගෙන ඔසිය ඇයි මේ ඔසිය පොඩ්ඩක් කෙලීට ගියා කියලා කිව්වා. තා ටික වෙලාවක් ඇද්දි. ඒක තමා මම උගේ නම තමා මේ මතක් කරේ මං ඉන්න තත්ත්වෙත් එක්ක නම මතක් කරන්න හරි අමාරුයි මේ හරි ෂෝක් මේ ඉතින් ඕක තමයි විස්තරේ හොඳ වැඩක් කරමු
අපි ගොඩක් දේවල් දින ඇතුළේදී ඉතින් කියන්න දෙන්නේ ඉතින් කමන්නේ තව ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. අතුටුයි. thank you ආවට. තව මොනවා හරි කියන්න තියෙනවා නම් කියන්න ළමයි. එයාලා දැනගන්න. අපි ඕපනින් දුන්න ටයිම් එක මේ සිටිය දැන් ඕපන් කට්ටියට ඔව් දැන් ඕපන් දැන් මේ යන්න වයිට් ලිස්ට් පුළුවන්. නැති කට්ටිය මේ වයිට් ඇප්ලිකේෂන් දාන list වයිට් එක නැති දාන්න. කට්ටියට අනික ඔයාලා මේ යාළුවෝ ප්‍රොෆෙසර් දාන නම මොකද නම දාද්දි රියලිස්ටික් එක. ඔව් මේ නිව්ටු RP කට්ටිය ඉන්නවා නම් නේම් එහෙම දන්නවනේ නේ එතකොට දන්නේ නැද්ද තියෙන නම් අහන්න අල්ලා රූල් බුක් එකේ තියෙනවා අපේ සිටි රූල්ස් කියන channel එකේ තියෙන රූල් බුක් එක ඩවුන්ලෝඩ් කරලා නිව්ටු රෝල් ප්ලේ කට්ටිය පොඩ්ඩක් බලන්න හොඳ RP එකක් ඔයාලට කරන්න ඕනේ මේ කස්ටිය ඒකින්ද මේ රූල් වලට අනුව විදිහට ටික් කරන්න හරියට දැනට අපේ කියන්නේ වයිට් මේ වයිට් ලිස්ට් ඇප්ලිකේෂන් ජොබ් ඇප්ලිකේෂන් ඔක්කොම යන්නේ ඩිස්කෝඩ් එක හරහා. මොකද මේ අපේ වෙබ්සයිට් එක තාම ඩිවලොපින් වෙන ගමන් තියෙන්නේ ඩිවලොප් කරන ගමන් ඒක අපි ඉක්මනට දුවපුවාම සයිට් එක හරහා තමයි ඔයාලට ඔක්කොම කරන්න තියෙන රූට් එක. එතකොට අපි මේ දාන සේර මේකෙන් බලා ගන්න පුළුවන් නේ ප්‍රොජෙක්ට්. ඔක්කොම වෙබ්සයිට් එක හරහා යන්නේ එතකොට අපි ඒක ඔයාලට අප්ඩේට් එකක් දෙන්න සින්දුව කියන්නද? අරවට සින්දු කියන්නද බා? එපා. අයියෝ අපි එපා යන්නේ පිළිගැනීමේ කිව්වද නෑ ඉතින් ඔහොම ඉඳපන්. ඔසියා වසන්ත මේ ඔසියාව ඒක තමයි ඔසියා එන්න උඩට ඔසියා රික්වෙස්ට් එකක් දාන්න උඩට එන්න නැත්නම් ඔයා රික්වෙස්ට් එකක් දාන්න ඔසියා උඩට ගන්න මම දැම්මා ඔසියා එන්න උඩට ඔයා බලාපොරොත්තු වෙන සෑහෙන වෙලාවක ඉඳන් ඉඳියකෝ ඔයා නැහැ දැන් ආවත් සතුටුයි කො එන්න ටක් ගාලා එන්න කො අවුල ඒකද ඒක නම් අවුල හොඳේ ඕ හරි හරි උඹ ඉන්නවා කියලා දන්නවා ස්පැනිකේ කියපන් වයිෆ්ට කියපන් පොඩි වැඩක් කියලා අවුල එන්න පින නැතිවා පැන්චා එන්න අන්න සුදීරේරිල්ලා සුදීරයිල්ල කට බිරියන්දයි බෙරියන් ඌටට අව බිරියන් දෙනවා ඔන්න බලවා උඩට ආවයි පල්ලෙහාට ගියාව අවුලුනා නෑ නෑ මං අහන්නේ අයියේ කියන යට අයියේ වවුටට එන්නේ ඕම් අයියේ වවුටට එන්නේ ඕම් කෑ ගහනවා ඕම් කෑ ගහනවා ඌ සර්වර් මියුට් දාන්න කවුරු හරි. කවුද මේ මේ උඹ මියුට් කරලා නැති වුණා. ඉවරේ දැම්මේ ආහා. හරි හරි. ඌව මියුට් කළා මං උදා දෙඩින්. අයියෝ කට්ටියනම් වයිට් ලිස්ට් ඇප්ලිකේෂන් ටික දාලා යන්කෝ බලන්න සිටි එක පැත්තට යන කට්ටිය ගිහින් පොඩ්ඩක් බලලා වටයක් දාලා එන්න. ඔව් ඇත්ත අරුණ හෙට පුදුම ඉඳලා ඔයාලගේ යාළුවෝ ඉන්නවා සවුත්සයිඩ් සින්දුව කියපන් ඒ සවුත්සයිඩ් මෙහෙමයි. සින්දුව මොකක්ද බා? මොනිදාංග මේ කියන්න දීලා ඔයාලා දැම්ම ඔයාලා කට්ටියත් එක්ක ග්‍රයින්ඩ් කරගෙන මේ සිටි එක ඇතුලේ පොඩ්ඩක් බිල්ඩ් වුණොත් ඔයාලට හොඳ මැච් එකක් ගහන්න පුළුවන්. දැන් මේ ඉඳලම කට්ටිය ඉන්නවා නම් ගෙන්නගෙන දැම්ම පටන් ගන්න. ඔයාලා අඳුරන ඒකන හැමෝටම ඉන්වයිට් කරන්න එයාලා රෝල් ප්ලේට අලුත්ද පරණද ඒ කිසිම එකක් අදාන්න ඕන කෙනෙක්ට ප්ලේ ගන්න පුළුවන් ක්ලෝතින් පැක් දාන්න දාලා තියෙන්නේ දැනටත් එක ඉවෙන්ට් තියෙනවා අපි බොහෝ විට නෙක්ස්ට් වීක් ඒ කියන්නේ නෙක්ස්ට් සැටර්ඩේ වගේ ඉවෙන්ට් එකක් තියයි අපි හරි එහෙනම් කට්ටිය මං යනවා සිටි එකට
සිටිකට આવත් හම්බේ තුටුයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. සින්දු අහලා බලය. කොහෙද යන්නේ? ගානේ අම්මේ උඹේ සින්දුව නම් සින්දු කියන්න අහනට එපා. කොහොම සිටි කෙනෙක් හොඳයි. ඇයි ඔහොම ඉන්න. මං සින්දුව අරන් ඉන්න. ඒ මේ කවුද මේ පියුරි මතකද අපි ඔසිය උඹට හම්බෙච්ච විදිහ මූ කරන දේවල් දන්නවනේ මූ ගැන ජුට්ටක් ඇහැ ගහගෙන ඉඳපන්. ඔව්. දැනට මෙතනින් ඉන්න කට්ටියගේ මම නිකන් පොඩි අයිඩියා එකක් ගන්න අහන්නේ හරියද? දැනට අපි ළඟ ආල්පිනෝ මේ පොඩ්ඩක් shut the fuck up. ඈ මොකද්ද? කියන්න. අරුණ කිව්වේ. අඩු ආර්පී බං කියන මොකද මට තේරුන්නේ ආපි නෑ නෑ මේ දැනට මම මේ නිකන් කට්ටියකින් අයිඩියා එකක් ගන්න අහන්නේ හරියද? ඒ කියන්නේ විහිළුවක් කළේ ඔසිය. කතා කරන්න දෙන්න ඕක පොඩ්ඩක්. ඔව් පොඩ්ඩක් ඉදපන්කෝ. ඕකේ දැනට අපි ළඟ බයි කරපු paid MLO කියන්නේ ඔරිජිනල් හරිද? MLO PD එකට දෙකක් තියෙනවා. අපි දැනට දාලා තියෙන්නේ ඩාවිස් එක. ඩාවිස් එක කියන්නේ ඉම්පවුන්ඩ් එක එහා පැත්තේ තියෙන්නේ. ඒක ඇවිල්ලා මෙහෙම ඒක තියෙන්නේ ඔයාලා දන්නවා ඉතින් බැට්මන් ඕන කෙනෙක් බලලා දිනවනේ. ගෝතම් PD ඩිපාර්ට්මන්ට් පොලිස් ඩිපාර්ට්මන්ට් එක තමයි තියෙන්නේ. ඒ විදිහට ස්ට්‍රක්චර් එක ඇතුළේ ඔක්කොම තියෙන්නේ. ඒක තමයි ඩාවිස් එක අපේ තියෙන්නේ. ඒක තියෙනවා. ආය අපි ගාව මේ MRPD ඒ කියන්නේ ගැප්ස් ලගේ ඒකත් තියෙනවා. එතකොට ඔයාලා PD කරන කට්ටිය ඉන්නවා නම් එයාලා පොඩි අයිඩියා එකක් දීගෙන යන්න සාමාන්‍යයෙන් දෙකෙන් කෝකද හොඳ කියලා. අපිට කියන්න බැයිද සතුටු වෙන්න. මම නම් අර දැන් තියෙන PD එකට පටලැවෙන්නේ ඇත්ත. සතුටුයි ඒක ලස්සනයි. වෙනසක් කරමු. ඒක නම් වෙනස් කරන්නේ නැහැ. මේ වෙනසක් ඕන දෙයක් වෙනස් කරනවා. MRPD එකක් තියෙනවා. හරි දරුවනේ. මේ ඔයාලා සිටියට ඇවිල්ලා බලන්න මේ ඩාවිස් එක දාලා තියෙන දැනට. ඩාවිස් එක දාලා තියෙන දැනට. හරිද? MRPD එකක් තියනවා නැතුව නෙමෙයි. එහෙම තියෙනවා. ආරේ පොඩි හට්ටයක් දාලා දෙන්නද? ඈ එහෙම තමයි කරන්න. පාරයිනක පොඩි හට්ටයක් දාලා දෙන්න. ඇත්ත. චමත්කාර. ඔය මේ චීෆ් කවුද කියලා අහපු කට්ටියට ඔය ඉන්නේ සත් කියලා. එයා තමයි ලෝක හොරා චීෆ් කළා. කියන කතා. නීති අකුරට යනවා. මේ ඒක තමයි ඔයාලා මේ ගිහින් බලන්න ඩාවිස් දාලා තියෙන ඉම්පවුන්ඩ් එකට එහා පැත්තේ හරියටම තියෙන බිල්ඩින් එක. ෂේප් එකේ මේ කවුද ඒ අර මෙසේජ් එක ඩීට් කරපන් ඒ. අඩෝ චමත්කාරයි. මේ සිටියට කවුරු හරි ආවද මේ නිකන් චයිනීස් අකුර වගේක් දාන්න කවුරු හරි වෙලා තියෙනවා 5M එකේ නේම් එක චේන්ජ් කරගෙන එන්න වෙයි කවුද ගන්න. මේ පොඩි දෙයක් තියෙනවා කියන්න හරිද? ඕකේ මේ ප්‍රෙෂර් එකක් හංගලා තියෙනවා චමත්කාරය කියලා ගාවට ටී-ෂර්ට් එකක් තියෙනවා. ඒක හොයාගෙන එන කෙනාට පොඩි මිස්ට්‍රි ගිෆ්ට් එකක් තියෙනවා. ඒක අපි පස්සේ දැනුවත් කරමු. ඒක ගැන අපි කරන්න. චමත්කාරය පස්සෙන් ගිහිල්ලා. චමත්කාරය කියලා ගහලා තියෙන ටී-ෂර්ට් එකක් තියෙනවා. මේ මික්ස් බොක්ස් එකක් අතේ. අපි තනක එක හංගලා තියෙන්නේ. පේස් කරලා තියෙන්නේ. මේ ඊට ගමන් ඔයාලා ස්ක්‍රීන් කියලා හරියටම කියන්නේ ඔයාලට දැනට අපි ඒක මිස්ට්‍රි ගිෆ්ට් එකක් විදියට අපි ඉස්සරහට දැනුවත් කරන්න මොකද්ද කියලා. ඇසත් දැනට ස්ක්‍රීන් එකේ ඔය හිටපු ගමන් චමත්කාරයි කියලා වචන එහෙම එයි. යන වාර ගන්න ටයිප් මේ තියාගෙන දාපන් අපිට. අඩෝ චමත්කාර. දෙන්න මොනවා හරි කොහෙද තියෙන්නේ කියලා අහනවා. මූයක් හරි හරි සතුටුයි. කොහෙද තියෙන්නේ කියලා කියන්නේ. එහෙම කියන්න බෑ මේ මම දන්නේ නැහැ. එයා අපි මම හොයාගන්න ඒක. ටී-ෂර්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් print කරපු cards වෙන්න පුළුවන්. අපි කියන්නේ චමත්කාරයි කියලා ගහලා තිබ්බොත් අපි ඉස්සරහට දැනුවත් කරන්නම් මේ මොකද්ද මේක.
ඇත්තරම කිව්වොත් එහෙම මේකේ වෙන දේවල් හැමදේම තනිකරම කෙනෙක් කරනවා නම් ඒක තනියෙන් කරන්නේ. එතකොට අනිත් කෙනා දන්නේ නැහැ. ඇත්තරම කිව්වොත් එහෙම මම දන්නෙත් නැහැ මුන් කරන දේවල් අරු දන්නේ ඒ වගේ සීන් එක මෙතන යන්නේ. ඉතින් අර කිසිම දෙයක් කවුරුත් දන්නේ නැහැ ස්ටාෆ් එක කට්ටියවත් හරියට. ඉතින් අපිත් හොයනවා. අපිත් ආසයි ගිෆ්ට් ගන්න. ඇත්තටම කිව්වොත් එහෙම. නැද්ද මේ කෝ අපේ ප්‍රෙඩා හැම ඉන්නවනේ ප්‍රෙඩා සතුටුයි හොදේ ලෝකයක් දන්නේ පස්සෙන් වරේ හොදේ අපි හොයමු කවුද ඉමෝටල් ඉන්නවනේ ඉමෝටල්ගේ මේ නේම් එක චේන්ජ් කරගෙන ඉන්න වෙයි ආස සේවය කරන මේ ආගර් ජැපනීස් ලෙටර්ස් වගේ තියෙන්නේ 5M එකෙන් නේම් එක දාගන්න උටින් ඒකනේ ඔය අපිට කියන්න බෑ ආවට පස්සේ ආන්ද ජපනොත් ඉගෙන ගන්න යනවා ඔයා 5M එකේ ඇතුළේ උඩ දකුණට ගිහපම තියෙනවා මේ නේම් එක එතනින් සිලෙක්ට් කරන්න මේ ඒකනේ මේ ඔසියා ඔය වැඩ ගොඩක් තියෙනවා අපි ඇතුළට ඇවිල්ලා කතා කරමුකෝ ඔයා ඔය කෝල් එක තියලා ඔව් ස්ටීම් නේම් එක ඔටෝ වෙනවා අතන ඔයා නේම් එක දාලා නැත්නම් 5M එකේ සෙටින් වලට ගිහිල්ලා ඔබ එකේ එතන තියෙනවා shit ඉන්නවා සිත් හිටා බියොත් ඉන්නේ පී ජොබ් එක දෙනවා නැත් අපිට මොකද්ද හයි පීඩියට හලෝ පීඩියට කිසි ප්‍රශ්නයක් නැහැ ඇප්ලිකේෂන් දාන්න ගන්නවා ඇප්ලිකේෂන් හරි beauty halo bio ඉතින් what's up nigga RP සේව එක අපි දුන්නා අද ඕපනින් එක හරියට එන්න අපි ඔසියා විකුණලා අන්න ඔසියා විකුණනවා ඔසියා ස්ටිකර් එක හරි හරි කවුරුත් දන්නේ නැහැ කෑ ගහන්න නැති ඉන්නකො දැන් දාන්නේ ඔබ කෑ ගහුවා දැන් දන්න ඔබ කෑ ගහන්නේ මට කතා හිනද මම ඔයාට ආස නැහැ හරිද කැට් කැෆේ එක තියෙනවනේ බලමු ගිහින් කැට් කැෆේ එක තියෙනවා බං කවුද ඒක දිගට අහන්නේ වරෙන් කියන්න යක් වරෙන් පෙන්නන්න වරෙන් සේවකට වරෙන් පෙන්නන්න එම මීම් එක වගේ ඔයාලා මාව අවුල් කරගන්න එපා අර ෆියුරියල් මෙසේජ් එක පේනවද එක දේවල් වැටෙනවා කමන්නේ ඒක උඹ බලන්න නැතිද බං මට පේන්නේ නැහැ මට නම් පේනවා මම උඩට ගිහලා ආයි බලනවා ඕවා මේ නිරියල්ලගේ වැරදි මට හරිද හරි මේ විමෝචක වසන්තය තාම දැකලා නැද්ද තමයි වා මීම් එකක් වසන්තය තාම මේව දැක්කේ නෑනේ වසන්ත නෑ නෑ ගොඩක් දේවල් දැක්කේ නෑ මම හිතනවා මගේවත් වැටේ කියලා ඔව් අතුරුයි මේ මොනවද මේ තියෙන්නේ අයියෝ හරි හරි මචං what the fuck අප්‍රේෂෝක් සතුටුයි මොන පුකදේ හලෝ ෂිට් අපේ ඔයාලගේ සේවක ඕපනින් කරාට කංග්‍රැචුලේෂන් ඔයාලත් බලාපොරොත්තු තියෙනවා සිටීකට ඕනේ සතුටුයි මේ මනුස්ස එක පාට ගියාද කො ඉන්නනේ ආමි උට්ටයක් දාගත්තා ඉන්න මැද්දෙන් බයින මොකක් කර කියන්නේ නෑ මම නෙමෙයි චීප් ඔය පංචා චීප් ඔය ඉන්නේ මේ සත්‍යලා නෑ එයා රෑන්ක් එක ගන්න ඔයාට නෙමෙනවා හලෝ යටිපතුල් පිස්සා අද්දකුයි යටිපතුල් පිස්සන්ගේ එකක් දැම්මපා ස්ටිකර් තියෙනවනේ අමතකුණානේ මැක්ස් තමයි ඔය ඉස්සර බං අර යටිපතුල් කියලා ගෲප් එකක් හදාගෙන ඉඳී ඔව් ඒ ඉතින් එන කට්ටියට ප්ලේ කරන්න පුළුවන් මම පොඩ්ඩක් ගිහින් එන්න මම යාපි චමත්කාරයි ඔව් එහෙනම් කට්ටිය හරි මේ රෂ් මීටින් එක නවත්තමු හැමෝටම තැන්කියු ආපු මේ හරි නේද හැමෝම
කියන්න ඕනේ ඔක්කොම කියලා තියෙන්නේ නේද? තව ප්‍රශ්න තියෙනවනම් ටැග් ගාලා අහන්න. අපි දැන් මෙතනින් පස්සේ මීටින් එක අවුට් කරලා සිටි එකට යන්න කට්ටිය සිටි එකට යන්න නැත්නම් වෙන වැඩ තියෙනවනම් කරගෙන ඉන්න. යාළුවන්ටත් කියන්න. හැමෝටම thank you. මේකේම කැඩෙට් ඉන්නවා ලෝ අම්මෝ අවුලේ මේ නෝත් කරයා ඔය පෑඩ් මැක්ස් එක නවත්තන්න. මේ තව දෙයක් අපි යන්න දැන් සතුටුයි. ECD ඒ ප්‍රඩාගේ මීම් ටික දාපන් ෆොටෝ ටික මට දාන්න එපා එකක්. හැමෝම බලාපොරොත්තු වෙනවා සිටි එකට. මට ඒ ටික ඉල්ලන්න අමතක වුණානේ. අපි හොඳ RP එකක් කරමු අම්මා සිටිනවා. මේ TCD ගෝමරාගෙන කනවා. මේ මම යනවා යන් සිටි එකට යන්න ළමයි. ඔක්කොම හරි. මේ මීටින් එක අනේ මේක එන් කරන්නේ නා. ඔව් ඉන් කරමු අපි. අපි සිටියට පත්තරෙන කට්ටිය මට ලයිව් එකක් දාපන් ඉතින් උඹලා යන්න මට බත් කන්න ඕනේ. සපෝට් මේ සපෝට් වයිස් වෙන පල්ලේ. පල්ලෙයා වොයිස් එක යන්න. එහෙනම් අපි ගියා කට්ටිය මොනාරි තියෙනවා නම් ඔය වේටින් ෆොර් සපෝට් එකට එන්න නැත්තම් ජෙනරල් එකේ මෙන් කළා මෙසේජ් එකක් දැම්මත් ඒත් හරි හරිද එහෙනම් බයි බයි